හරි සියලු දෙනාට සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් අද වුණ ලස්සන පාඩමක් අරගෙන ආව ඔයගොල්ලොන්ට ඒ තමයි අපිට කියන්න ඕන වෙනවා නම් කොහොමද දන්නවද අපි මොනවා හරි දෙයක් කරමු කියලා අපි මොනවා හරි දෙයක් කරමු නේ අපි නටමු අපි සින්දු කියමු අපි ඉගෙන ගමු අපි කතා කරමු අපි වැඩ කරමු වගේ දේවල් අපිට කියා ගන්න ඕන නම් අපිට ලස්සන පැටර්න් එකක් තියෙනවා right if you are doing something together නේ ඔයා එකතු වෙලා නේ අපි විදිහට මොනවා හරි දෙයක් කරනවා නම් අපි ඒකට ඉංග්‍රීසි භාෂාවේදී භාවිතා කරන පැටර්න් එකක් let's කියලා. මොකද්ද let's අකුරු විදිහට ගන්න පුළුවන් L E T apostrophe N S let's උඩුකම let උඩුකම S let's නේ let's වලට පස්සේ පුතේ අපිට යොදා ගන්න පුළුවන් infinitive verb එක නැත්නම් අපි සාමාන්‍ය දන්න බහුවචන ක්‍රියාපදය නේ let's go අපි යමු let's go අපි යමු එතකොට අපිට පුළුවන් අපි hina වෙමු let's smile අපි hina වෙමු අපි කියමු මෙහෙම අපි ගහමු right අපි ගහමු let's hit නේ අපි රණ්ඩු වෙමු සරුවල් වෙමු let's fight අපි රණ්ඩු වෙමු let's fight නේ අපි කතා කරමු let's speak අපි කතා කරමු ඉංග්‍රීසියෙන් let's speak in english නේ අපි කතා කරමු ඉංග්‍රීසියෙන් let's අපි speak අපි කතා කරමු නේ let's වලට පස්සේ ක්‍රියාපදේ දානවා speak අපි කතා කරමු in english ඉංග්‍රීසි භාෂාවෙන් right අපි ඒ වගේ තව ටිකක් හදමු අපි සංවර්ධනය කරමු මේ රට right build up your sentence right හදන්න අපි let's සංවර්ධනය කරමු let's develop මේ රට let's develop මේ this රට country let's develop this country අපි මේ රට සංවර්ධනය කරමු right එතකොට එවැනි අපි නිතර භාවිත කරන අපි මොනවා හරි දෙයක් කරමු කියලා කියනවනේ නේ අපි කමු let's eat නේ අපි ආහාරනේ අපි කමු කියලා let's eat කියන්නත් පුළුවන් නැත්නම් let's have breakfast නේ අපි උදේ ආහාර වේල ගමු let's have breakfast let's have dinner පුතේ let's have dinner නේ අම්මලාට කියන්න පුළුවන් නේ මේ වීඩියෝ එක අම්මලා බලනවා දරුවෝ බලන හැම කෙනෙක්ම බලනවානේ නේ පුතේ අපි දවල් කෑම කමු කියලා කොහොමද කියන්නේ පුතේ කියලා කියන්න පුළුවන් නේ ප්‍රශ්නයක් නෑ son no problem නේ පුතේ let's have lunch අපි දවල් ආහාරය ගමු නේ පුතේ අපි කාමරේ අතු ගමු නේ අපි මෙහෙම ඔය let's කියන එක කතන්දරයේදී සුද්දා කියවද්දී ඔය වචන ඇතුලේ පුතේ මේ අපි ඒ ක්‍රියාව කරමු කියනවා වගේම තමයි අර අපි ඒ ක්‍රියාව කරමුද වගේ අදහසත් ඕකෙන්ම ගන්න පුළුවන් නේ අපි මේ when you are talking in English right don't think about the grammar නේ ඔයා කතා කරද්දී ඉංග්‍රීසි භාෂාවෙන් පුතේ හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි නේ මොනවා හරි ඔයාට එක්ස්ප්‍රස් නේ if you want to express in English idea right ඔයාට ඕන නම් මොනවා හරි idea එකක් ඉංග්‍රීසියෙන් කියාගන්න ඔයා මේ don't think about grammar නේ ඔයා මේ grammar මේක හරියද දන්නේ නැහැ එහෙම හිතන්න එපා තේරුණාද එහෙම හිතන්න ගියාම මොකද වෙන්නේ අපේ මනසට පොඩ්ඩක් බයක් එනවා නේ වැරදුනාද දන්නේ නැහැ නේ අප්පා ඒ වගේ බයක් එනවා එතකොට ඒ බය right අනේ ඒ බය මොකද වෙන්නේ අපිට සෙන්ටෙන්ස් එකක් ගොඩනගා ගන්න පොඩි අපහසුතාවයක් බවට පත් වෙනවා. ඒ නිසා එහෙම ලොකුවට හිතන්න එපා නේ. අපි දුවමු let's run නේ. අපි දුවමු let's run නේ. අපි දැන් දුවමු let's run. අපි දැන් දුවමුද කියන්නත් පුළුවන්. let's run නේ. අපි කතා කරමු නේ. අපි දැන් කතා කරමු. අපි කතා කරමු මේ ප්‍රශ්නය ගැන නේ. අපි කතා කරමු මේ ප්‍රශ්නය ගැන. අපි කතා කරමු let's talk. අපි කතා කරමු let's talk. ඒ ප්‍රශ්නය ගැන about that ප්‍රශ්නය problem let's talk about that problem නේ let's talk about that problem අපි කතා කරමු මේ ප්‍රශ්නය ගැන අන්න ඒ වගේ let's භාවිතා කරලා let's වලට පස්සේ මොකද්ද ඔයා දන්න ක්‍රියාපදයක් භාවිතා කරන්න අපි පීනමු ගඟේ වැහැලා අපි කියනවනේ අපි පීනමු hurry up let's swim නේ hurry up let's swim නේ hurry up let's swim let know
let's let එකත් එක්ක s එකක් දාන්න let's verb right I think you can understand